අපි හැමෝම සාර්ථකත්වයේ පස්සේ දුවන තරඟයක ඉන්නේ. ගොඩක් වෙලාවට අපි හිතන්නේ නියම ස්කිල්ස් ටික ඉගෙන ගත්තම හරි කියලා. ඒත් හිතන්න බලන්න ඒ ස්කිල්ස් తాවකාලික නම් ඊට වඩා ගොඩක් කල් පවතින දෙයක් තියෙනවනම් මේ විග්‍රහයෙන් අපි ගැඹුරින් බලමු නූතන ලෝකයේ නිශ්චිත නිපුණතාවලට වඩා අනුවර්තනය වීමේ බුද්ධිය වැදගත් වෙන්නේ ඇයි කියලා. හිතන්න බලන්න. අද කාලේ ඉගෙන ගන්න පුළුවන් වටිනාම දේ ඇත්තටම නිපුණතාවයක්ම නෙමෙයි කිව්වොත්. ඒ කියන්නේ කෝඩින්, data analysis, එහෙමත් නැත්නම් අලුත්ම software එකක් වගේ ජනප්‍රිය දේවල් පස්සේ දුවන එකට වඩා ඊට වඩා මූලික සහ බලවත් දෙයක් ගැනයි අපි කතා කරන්නේ. හරි. එහෙනම් මෙන්න තමයි අපි මුහුණ දෙන ලෝකම අභියෝගය. නිපුණතාවලට තියෙන කල් ඉක්ුත්වීමේ දිනය. අද ඉගෙන ගන්න නිපුණතාවයක වටිනාකම සමහර විට ඒක ඉගෙනගෙන ඉවර වෙන්නත් කලින් නැති වෙලා යන්න පුළුවන්. මේ වගුව දිහා බැලුවම පරණ ලෝකයයි අලුත් ලෝකයයි අතර වෙනස හොඳටම පේනවා. ඉස්සරනම් එකම විෂයක ගැඹුරටම ගිහින් එක්ස්පර්ට් කෙනෙක් වුණාම ඇති. එතෙන් දැන් තියෙන ලෝකේ AI එකකට පුළුවන් අපි ඉගෙන ගන්නවට වඩා වේගෙන් දැනුම ගොඩ ගහ ගන්න. ඉතින් එකම රාමුවකට හිරුමු දැනුම හරීම ඉක්මනට යල්පැන යනවා. එහෙනම් මෙතන තියෙන අසල් කතාව මේකයි. ගැටලුව තියෙන්නේ දැනුමේ නෙවෙයි. ගැටලුව තියෙන්නේ ඒ දැනුම වෙනස් වෙන ලෝකෙට ගලප ගන්න බැරි එකේ. ඒක හරියට ඉක්මනට ඩේට් එක්ස්පයර් වෙන බෙහෙතක් අතේ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. හොඳයි. ප්‍රශ්නේ ඒක නම් විසඳුම මොකද්ද? ඔන්න ඒකට තමයි අපි කියන්නේ මාරු කිරීමේ හැකියාවේ බලය කියලා. මේක අලුත් දෙයක් නෙවෙයි. ඉතිහාසයේ හිටපු ශ්‍රේෂ්ඨතම චින්තකයෝ පාවිච්චි කරපු දෙයක්. මේක තමයි අනාගතයට ඔරොත්තු දෙන සුපිරිම හැකියාව. විවිධ ක්ෂේත්‍රවලට යොදවන්න පුළුවන් බුද්ධිය. සරලවම කිව්වොත් එක තැනකින් ඉගෙන ගන්න දෙයක් සම්පූර්ණයෙන් වෙනස් තැනකට අරගෙන ගිහින් එතනදිත් සාර්ථකව පාවිච්චි කරන්න තියෙන හැකියාව. මේ උදාහරණ දිහා බලුවම මේට කොච්චර බලවත්ද කියලා තේරෙනවා. ලියනාඩෝ ඩා වින්චි. එයා මනුස්ස ශරීරය ගැන ඉගෙනගත්ත දේවල් ඉංජිනේරු විද්‍යාවටයි කලාවටයි සම්බන්ධ කළා. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් එයා මුද්‍රණ ශිල්පයේ ඉඳන් දේශපාලනයට විද්‍යාවට පවා ගියා. අද කාලේ ගත්තොත් ඊලෝන් මස්ක් භෞතික විද්‍යාව, ඉංජිනේරු ශිල්පයේ ආර්ථික විද්‍යාව මේ ඔක්කොම එකට කලවම් කරනවා. බලන්න මේ අය නිකම්ම විශේෂඥයෝ නෙවෙයි. මේ අය තමයි අනුවර්තනය වීමේ ශූරයන්. හරි එහෙනම් මේක කොච්චර වැදගත්ද කියලා දැන් පැහැදිලි. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ හැකියාව ගොඩනගා ගන්නේ කොහොමද? අපි බලමු ඒකට තියෙන ප්‍රියවර 4කින් යුත් හරිම ප්‍රායෝගික ඉගෙනුම් පද්ධතියක්. ඔන්න අපි දැන් බලන්න යන්නේ ඒ පියවර 4 ගැන. මේව නිකන්ම ටිප්ස් ටිකක් නෙවෙයි, මේක ක්‍රමානුකූල පද්ධතියක්. ඉතිහාසයේ පුරාම දක්ෂ විදියට ඉගෙන ගත්ත අය මේ වගේ ක්‍රම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. පළවෙනිම සහ වැදගත්ම පියවර තමයි ඉගෙන ගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. නිකම්ම පොතක් කියවලා තොරතුරු ඔලුවට දාගන්න එක නෙවෙයි. ඒ ගැන ගැඹුරින් හිතන්න ඕනේ. හරි, මේ සංකල්පේ වැඩ කරන්නේ කොහොමද? මේක මට තවත් කොහෙදි හරි පාවිච්චි කරන්න පුළුවන්ද? වගේ ප්‍රශ්න නිතරම අහන්න ඕනේ. මේ ගැන රේන්ජ් කියන සුප්‍රසිද්ධ පොත ලියපු ඩේවිඩ් එප්ස්ටයින් කියනවා හරිම අපූර්ව කතාවක්. එයා කියනවා විවිධ ක්ෂේත්‍ර ගවේෂණය කරන අය එකම ක්ෂේත්‍රයකට හිර වෙලා ඉන්න විශේෂඥයන්ට වඩා නිර්මාණශීලීත්වයෙන් සහ දිගුකාලීන ගැටලු විසඳීමේ හැකියාවෙන් ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලා. දෙවෙනි පියවර මානසික ආකෘති නැත්නම් mental models ගොඩනගා ගන්න එක. මේ කියන්නේ නිකම්ම කරුණු කටපාඩම් කරන එක නෙවෙයි. ලෝකීය ක්‍රියාත්මක වෙන විදිහ ගැන තියෙන සරල පැහැදිලි කිරීම, එහෙමත් නැත්නම් මූලධර්ම එකතු කරගන්න එක. උදාහරණයක් විදිහට ආර්ථික විද්‍යාවේ තියෙන ඉල්ලුම සහ සැපයුම කියන මූලධර්මය. ඒක ව්‍යාපාරයකට විතරක් නෙවෙයි, අපේ සමාජ සම්බන්ධතා තේරුම් ගන්නත් යොදා ගන්න පුරුවන්. මේක හරියට මොලේට ඕනෑ මගුලක් අරින්න පුරුවන් යතුරු කැරැල්ලක් හදා ගන්නවා වගේ වැඩක්. තුන්වෙනි පියවර තමයි අනුවර්තනීය විදියට ගැටලු විසඳන්න පුරුදු වෙන එක. තමන්ගේ දැනුම නිකම්ම තියාගන්න නැතුව පරීක්ෂාවට ලක් කරන්න. කලින් හදපු ෆෝමියුලාස්, ටෙම්ප්ලේට්ස් නැතුව අලුත්ම ගැටලු විසඳන්න උත්සාහ කරන්න. ඉගෙනගත්ත දේක් සම්පූර්ණයෙන්ම අලුත් විදියකට කාටහරි පැහැදිලි කරන්න. මේ දේවල් වලින් මොළයේ නම්‍යශීලී බව එන්නෙන්නම වැඩි වෙනවා. මේකට තමයි ශ්‍රේෂ්ඨ භෞතික විද්‍යාඥ රිචඩ් ෆයින්මන් කියපු අර ප්‍රසිද්ධ කතාව ගැලපෙන්නේ. එයා කිව්වා යමක් සරලව පැහැදිලි කරන්න බැරි නම් ඒක ඇත්තටම තේරිලා නෑ කියලා. මොකද අදහසක් එහෙට මෙහෙට හරවලා විවිධ විදිහට ප්‍රකාශ කරද්දී තමයි ඒකේ සැබෑ ගැඹුර අපිට තේරෙන්නේ.
අවසාන පියවර. දැනුම ගොඩගා ගන්නව වෙනුවට ඒක නැවත නැවත වර්ධනය කරන්න. ඒ කියන්නේ ඉගෙන ගන්න, යොදවන්න, ඒ ගැන නැවත හිතලා බලන්න. ඊට පස්සේ ඒ අනුව වෙනස් වෙන මේ චක්‍රය දිගටම කරගෙන යන්න. මෙතනදී වැරදීම් කියන්නේ පරාජයන්නේ නේ. ඒවා තමයි අපිට ඉස්සරහට යන්න තියෙන වටිනාම ෆීඩ්බැක්. මේ ස්ලයිඩ් එකෙන් අර මානසිකත්ව දෙකේ වෙනස නියමෙටම පෙන්නනවා. දැනුම එකතු කරන්න. එයාගේ ඉලක්කය නිකම්ම තොරතුරු ගොඩ ගහගන්න එක. වැරදීමක් වුණොත් එයාට ඒක පරාජයක්. හැබැයි වැඩි දියුණු කරන්න එහෙම නෑ. එයා නිරන්තරයෙන්ම තමන්ගේ සිතිමේ රටාව අප්ඩේට් කරගන්නවා, පරිණාමය කරගන්නවා. හොඳයි. දැන් අපි නැවතත් මුලින්ම පටන් ගත්ත තැනට එමු. ඒ කියන්නේ AI යුගයට. මේ අපි කතා කරපු විවිධ ක්ෂේත්‍රවලට යොදවන්න පුළුවන් බුද්ධිය කියන්නේ AI එක්ක තරඟ කරන්න තියෙන ආයුධයක් නෙවෙයි. ඒක AI එක්ක සහයෝගයෙන් වැඩ කරන්න තියෙන යතුර. මේ බලන්න AI එකට පුළුවන් ඇදහිය නොහැකි වේගයකින් තොරතුරු ප්‍රොසෙස් කරන්න. දැනුම කෝටි ගාණක් උනත් රෙප්ලිකේට් කරන්න. ඒත් ජීවිතයේ අත්දැකීම් එක්ක එන විනිශ්චය, විවිධ ක්ෂේත්‍ර අතර තියෙන නොපෙනෙන සම්බන්ධකම් අඳුරගන්න තියෙන සහජ හැකියාව, අලුත් දෙයක් නිර්මාණය කරන්න තියෙන හැකියාව. මේවා තාමත් මිනිසුන්ටම ආවේනික ශක්තියින්. ඉතින් මේ හැම දෙයකින්ම අපිට ගන්න තියෙන වැදගත්ම පාඩම තමයි මේ. අපේ ඉලක්කය වෙන්න ඕනේ AI එක තරඟ කරන එක නෙවෙයි. AI එක එකතු වෙලා වැඩ කරන එක. අපි අර මාරු කළ හැකි බුද්ධිය තමයි ඒ සහයෝගීතාවයේ ගොඩනගන පාලම වෙන්නේ. අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතන්න. තමන් මේ කරන්නේ නිකම්ම තොරතුරු එකතු කරන එකද නැත්නම් ඒ තොරතුරු එකිනෙක සම්බන්ධ කරන්න මනස පුහුණු කරන එකද? මේ ගමන අදම පටන් ගන්න. අලුත් ක්ෂේත්‍රයක් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඉගෙන ගන්න දෙයක් ගැන ගැඹුරින් හිතන්න. මොකද වේගයෙන් වෙනස් වෙන මේ ලෝකේ එක රාමුවකට කොටු නොවි දේශ සීමා ඉක්මවා සිටීමේ හැකියාව කියන්නේ ඕනෑම නිපුණතාවයකට වඩා හැමදාටම වටින දෙයක්.